යනවා පොඩ්ඩක් දියැල්ල පැත්තට. දියැල්ල මං හිතන්නේ වහලක් දන්නේ නැහැ නේ. වහල කියලා තමයි ආරංචි ආවේ. වරම ගිහිල්ලා. රොටි කඩ ඔක්කොම ක්ලෝස්. එහෙම ටිකක් දුර යන්න තියෙනවා. මේ බලන්න මේ හරි ලස්සනයි. මාරලස්සන වීව් එකක් තියෙනවා නේද? ඩිං පිටුරු තලා කියලා කන්ද පේනවා. එතනත් කඩයක් තියෙනවා අද වහලා. මම හිතන්නේ මේ දවස් ටිකේ සංචාරකයෝ අද නම් ඇත්තටම එක්කෙනෙක්වත් නැහැ. කෙනෙක් ඇවිල්ලා ගියා මම හිතන්නේ දියල බලන්න ගියත් දන්නේ නැහැ. මේ බලන්න ලස්සන පාරක් වගේ දාලා. පාරම ලස්සනයි. දෙන්නෙක් ගිහිල්ලා එනවා. ලස්සන ලස්සනයි. මම හිතන්නේ අද දැක්ක තියන්න ඩවට් එක ඉස්සරහට. නන්ද ලස්සන වැඩක් තියෙනවා. ඩවට් යන ගමන් ඉහිස මහන්සි ලිවා ගන්න ලස්සන තැන් තියෙනවා. හදලා ප්‍රවේශ පත්‍ර ගන්න ස්ථානය මෙතනින් යන්න ඕනේ. අපි දැන් ප්‍රවේශ පත්‍ර ගන්නවා මෙතනින්. එහෙනම් මං හිතන්නේ කිලෝමීටර් 2ක් විතර යන්න ඕනේ. දැන් කිලෝමීටර් අපි 2ක් විතර එන්නද? Itu nih. අන්නර කන්දේ හයික් කරන්නත් පුළුවන්. ටොයිලට් පහසුකම් තියෙනවා මේ හරිය. ඔයාලට එනවා නම් මෙහෙට යන්න පුළුවන්. පිටු තලාගල සංරක්ෂිත වනාන්තරය. ළමයි උඩරම ආවා. මාර මහන්සි. වටපිටාවම පේනවා මේ. මෙන්න අපි මෙතන ඉඳන් තමයි ආවේ. මෙන්න මේ තියෙන්නේ ටිකට් කවුන්ටරේ. අන්න මේ පැත්තෙන් ආවේ. අර පැත්ත ඔක්කොම උඩට පේනවා. තව ටිකක් යන්න තියෙනවා. අපි යන්න තැන්නේ. මාත් එක්ක තව ගමන් සගයක් යනවා මාත් එක්ක.
ඔන්න දියල්ල මාරම ලස්සනයි. මේක දියලි එකක් නෙවෙයි මෙතන උඩ ඉන්නම්ම එක එක කොටස් වල තමයි කඩන් වැටෙන්නේ පල්ලෙහාට. ඔන්න අපි දියල ළඟටම ආවා. ඔන්න දියල් මාරම ලස්සනයි. ඒක ලස්සන නෙවෙයි. ලස්සනයි. ලස්සන දුර්බලව කන්නේ. ඉතින් ලොකු බේස් ස්කූල් එකක් නේ. එතන ළඟට ගිහිල්ලා වල යන්න පුළුවන් නේද? ආයෙ මෙතන කියලා කරනවා. ප්‍රධාන දියල් මන්දාරම්ම කොලකට නෙවෙයි. අපි පත්ත දවල් ආවේ මාර අවසරක් තියෙන්නේ අද. ඒ කියන්නේ මේ කොළපතන ඇල්ල බලන්න එනවා නම් ගොඩක් කට්ටිය වැස්ස දවස් වලට එන්නේ. ඒ කියන්නේ වතුර මේ ගොඩක් තියෙන්න ඕන නිසා. ඒත් ඉතින් මේ බලන්න. වැස්ස දවස් වල ආපුවම මේ වගේ ලස්සන view එකක් බලා ගන්න වෙන්නේ නැහැ. මොකද මේ වැස්ස නැතුණත් මේ කොළපතන වල වතුර තියෙනවා. මේ අර නිල් පාට අහසත් එක්ක ලොකු පරාසයක් පේන්නේ නැහැ. මොකද වැස්ස දවස් වල මීදුම වැඩි හින්දා. යන් ඉතින් අපි දැන් ආත් එක්ක ගමන්සගේ යනවා ඉස්සරහින්.